කාගෙද වැඩිම ලකුණු ඇත්තේ? කාගෙද ලකුණු වැඩිම ඇත්තේ? ප්‍රමෝද අද කාගෙද ඇත්තේ? දන්නේ නැහැ සර්. චාමිනී කාගෙද ඇත්තේ? දන්නේ නැහැ සර්. ලියනගේ මොකද කියන්නේ? කාගෙද ඇත්තේ? හිතා ගන්න බෑ සර්. තස්මිලා කාගේ ඇතිද? දන්නේ නැහැ. අද පළවෙනි ස්ථානය දිනාගන්නේ DM තස්මිලා මදුවන්ති ලකුණු 96යි. කවුද? මම මම. සුබ පැතුම් ඈ. වැඩේ තස්මිලා මුල ඉඳලා නියමටම කරගෙන යනවා. කො ඉෂානි ඉන්නවද? අර ඔව් සර්. ඉෂානි මේ මම කිව්වේ මේ වැඩ කරනවා කියලා වැඩ කරොත් ගොඩ මේ බලන්නකො මේ 66යි. මේ එන කට්ටක් කාලා තස්මිලා ඉන්නේ මේ 52යි. මේ ටික ටික වැඩ කරනවා මේ 76යි. 74යි. මේ ආයි අමාරු පේපර් හම්බුනා 52යි. මේ 76යි. මේ 76යි. ගිය පාර මම උපදේශක දුන්නා මේ 76ත් එක සෙල්ලම් තියාගන්න එපා කියලා. එහෙම නේද තස්මිලා? ඔව් සර්. very good. තස්මිලා නියමයි ඈ. සුබ පැතුම්. නියමම නියමයි. නියමම නියමයි. මට සතුටුයි. පුතේ මේ පාර විභාගය ගොඩ දාන්න ඕනේ. මං හිතන්නේ අණ්ඩක් කඩාගෙන ගෙදරට වෙලා කෙල්ල පාඩම් කරලා තියෙන්නේ. ගිය පාර පේපර් එකට වඩා මේ පාර පේපර් එක ලේසියි සර්. ඔව්. තර්කණය ගණන් වැඩිනේ. ඔව්. ඔයාලා තර්කණයට දක්ෂයි. වෙලා තියෙන්නේ ඒක. මගේ පන්ති යන කට්ටිය වැඩිපුරම දක්ෂ තර්කණයට. right? ඒ නිසා අනික දැන් පේනවද සාම්ප්‍රදායික ප්‍රශ්න පත්‍රයයි අපේ ඒවා ටිකක් ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මේකත් ලේසිම ගණන් නෙමේ තර්කණය ටිකක් අමාරු ගණන් ඔයාලා හැදුවට. සුබම සුබ පැතුම් නෑ. very good. එතකොට මුණසිංහ ඉන්නවද? ඉන්නවා සර්. මුණසිංහ අපි පළවෙනියට තස්මිලාට සුබ පතමු හම්බම. මං යාර සුබ පතනවා ඒ මේ තස්මිලා එක්සෑම් එකත් හොඳට පාස් වෙන්න කියලා. හා තස්මිලා සර්. ඔයා විතරක් නෙමෙයි අනේ පළවෙනියා. තව කෙනෙක් ඉන්නවා. මේ මුණසිංහත් පළවෙනියා. මේ මොනසිංහ දෙවියනේ මේ නම්බර්ස් තියෙන්නේ මේ අනුපිළිවෙල ඈ. පළවෙනිය දෙන්නයි AGIM මොනසිංහ. මොනසිංහ සුබ පැතුම්. තස්මිලා ඔයත් එයාට සුබ පතලා ඉන්න කොහෙන? මුණසිංහට මම සුබ පතනවා. කන්ග්‍රැචුලේෂන්ස්. මේ මොනසිංහ කියන්නේත් මේ 72යි. අම්මෝ නියමයි මේ 92යි 78යි 86යි 56යි මේ 84යි 84යි 96යි. very good. සුපිරි නියමයි. වඩාත් සුපිරි පළවෙනිය වෙන දෙන්නම ටෙස්ට් 8ම ලියා තිබීම. නියමයි. නියමම නියමයි. I think මේ රිසල්ට් ෂීට් එක දකින්න ආසයි ඈ. නියමයි. හොඳයි ඈ. අපේ ටෙස්ට් ලියන කට්ටියට වෙන දේ මම පෙන්නන්නම්. හරිනේ. 3 MG උදේනි නිමේසා. උදේනි ඉන්නවද? උදේනි ඉන්නවද? 94යි. හොඳේ. very good. දෙවන ස්ථානයේ very good. එතකොට මෙයත් ටෙස්ට් බර ගානක් ලියලා තියෙනවා. අනික උදේනිත් රජයේ තරඟ විභාග සඳහා වැඩිම දැනුමක් නොමිලේ ලබා දුන් එකම YouTube channel වන චාවිඩි මිල් YouTube channel සහ ස්පීඩ් IQ class YouTube channel මෙහෙවනු ලබන චාවින්ද කුමාර 2025 ග්‍රාම නිලධාරී විභාගය සඳහා නව පන්ති ආරම්භයි. දවස් ගානට මාසෙන් මාසෙට අවසාන සම්මන්ත්‍රණ කිය මුදල් ලබා ගැනීමකින් තොරව විභාගයේ පවත්වන තාක්ම එකම පන්ති ගාස්තුවක් යටතේ දැන් ඔබට IQ සහ GK පන්ති සඳහා සහභාගී විය හැක. සාම්ප්‍රදායික තරඟ විභාග පන්ති පද්ධතියෙන් බැහැරව ග්‍රාම නිලධාරී විභාගයට පෙර විභාග 10කට මුහුණ දීමේ අවස්ථාව. නවීන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව වැඩ කිරීම. පන්තිය සඳහා සම්බන්ධ වීමට විභාගයේ නම සඳහන් කර 076යි 760යි 77යි 72ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. විභාගයේදී පමණක් නොව පන්ති තෝරා ගැනීමේදීද ඔබගේ IQ දැනුම අනිවාර්යයෙන් පාවිච්චි කරන්න. එක ප්‍රශ්නයක් වැරදිලා මේ දෙක වෙලා තියෙන්නේ. එකක් 88යි 84යි 86යි හොඳයි මේ හොඳ ඇවරේජ් එකක්.
දක්ෂ ළමයෙක් උදේන නියමයි very good RMPA රත්නායක කවුද අඩේ මේකත් දෙක ඔව් සර්. ඔබ ඉන්නවනේ සද්ද දදා හිටියට ලකුණක් දාලා රත්නායක නියමයි very good රත්නායක තව එකක් හරි ගියා නම් හරි ඈ පළවෙනියම 4ක් අපිට අද ගහන්න තිබ්බා නේ එකක් එහෙම එහෙම වෙලා තියෙන very good ඈ මේ රත්නායක 94යි 80යි 96යි 82යි හොඳයි හොඳ ඇවරේජ් එකක් මේ ඉතින් මේ රෑන්ක් හොඳයි මේ ඇත්තටම රෑන්ක් ඉතින් කතා කරන්න දෙයක් නැහැ මේවා රෑන්ක් රයිට් ඉතින් මේ ලිස්ට් එක මරු මේ 1 2 10 12 මේවා හොයන්න බෑ මුන් ඔක්කොම එක වගේ තමයි ප්‍රශ්නෙන් දෙකෙන් මිස් වෙලා තියෙන එහෙම මෙහෙ ලකුණු ටික හරි රත්නායක ඔයාටත් සුබ පැතුම් නියමයි රත්නායක ගෙවල් කොහෙද සර් මම වැලිමඩ. වැලිමඩ හැමදාම අහනවා ආයෙත් අමතන ලබන හදිසියෙත් අහනවා ඈ දැන් වැලිමඩ කියද්දි මම දන්නවා මං අහලා තියෙනවා කියලා හරිනේ VG නිරුපමා දිල්හානි ඕ නිරුපමා ඔව් සර්. සුබ පැතුම් ඔය ඉන්නේ නියමයි ඈ ලකුණු 92යි very good 80යි 82යි 78යි 80යි 86යි 62යි 70යි නිරුපමා විභාග ලිව්වට පාඩු නෑ නේ මේ පාර ඇවිල්ලා මේකත් නෑ සර්. ඒ කියන්නේ ඉතුරු දෙකක් ලියන්න ඕනේ ඈ දැන් ටෙස්ට් ඔක්කොම ලියපු කට්ටිය දැන් මේ රිසල්ට් ෂීට් එකේ මේ ලංකාවෙම තියපු රිසල්ට් ෂීට් එකේ මේ ලියන්න නැති කට්ටියට දැන් පේනවා ඇති මේ තියෙන කරපු වැඩවල සහ මේ ළමයින්ගේ තියෙන දක්ෂතාවය සහ උනන්දුව කැපීමේ ප්‍රතිඵල දැන් තේරෙනවද ඉතින් මාස 3කට විතර කලින් ජොයින් වෙච්ච කට්ටිය අපිත් එදා ඉඳලා විභාගෙ ලිව්වා නම් අද කොහොමද ඈ මේ ලකුණ ෆයිනල් ගත්තොත් වැට උඩ හැබැයි මේ අනිවාර්යෙන් රෑන්ක් එකක් රයිට් මේ රෑන්ක් එක මේ පෙන්නුම් කරන මේ ලිස්ට් එකම රෑන්ක් පුතේ මෙව්ව නියම රෑන්ක් රයිට් හා බලමු ඊළඟ සුබ පැතුම් නිරුපමා නියමයි ඊළඟට Thank you sir. RMM හේෂානි 92යි ඉන්නවද මේ උපාධි ගුරු හේෂානිද ඔව් සර්. හේෂානි නියමයි ඈ නියමයි අර මොකක්දයක් වරද්දගත්තා නේ ඔව් සර්. ඒක හරි ගියා නම් 94යි එහෙනම් අර උදේන්ලා ප්‍රොමෝට්ලාගේ එක එහෙනම් දෙවෙනි ස්ථානේ තව එකක් හරි ගියා ලබන පාර 100ක් 1000ල් එකේ කවුරු හරි නියමයි ඉතින් මං ආඩම්බරෙන් කතා කරන්නේ තු කවුරු ආඩම්බරෙන් කතා කරනද මම කියවනවා ඇති වෙනකන් නිදිමත කට්ටියට නිදා ගන්න පුළුවන් හරි මම කියවනවා මේක නියමයි සුපිරි මේ නියමයි හේසානි උපාධි ගුරු හොඳයි මුල ඉඳලම පළවෙනි ටෙස්ට් එකේ ඉඳලා ඔයා ලියනව නේද ඔව් සර් උපාධි 58 ගුරු අයට පැත්තේ මේක හොඳ අවස්ථාවක් ටෙස්ට් ලියන්න කියන්නේ ඔයා එකේ ඉඳලා ලිව්වා නේද ඔව් සර්. very good ඉතින් අද ඉඳලා ඉතුරු කට්ටිය ටෙස්ට් ලියන්න වග බලා ගන්න right ටෙස්ට් ලියන්න වග බලා ගන්න මේ ප්‍රතිඵල තියෙනවා දුලානි කෞශල්‍යා very good 92යි 66යි 76යි ඉන්නවද හොඳ ලකුණක් නියමයි හොඳම ලකුණක් ඈ උදේනි ඔන්න මැසේජ් එකක් දාලා මං ඉන්නවා සර් මට සිග්නල් ඉෂුව නිසා ඔටෝ ලිව් වෙනවා කනෙක්ට් වෙනවා සර් ඒ නිසා කතා කරන්න අමාරුයි සෝරි සර් හරි අවුලක් නැහැ උදේනි ලකුණු දාලා තියෙන නියමයි පස්සෙලාවක අපි කතා කරමු හොඳටම වැඩ කරගෙන යන්න ඈ AM කසුනි ධනංජනා 92යි ඉන්නවද very good ඉන්නවා සර් මයික් එක ඔන් කරන තවත් ලේසි දැන් නියම ට්‍රැක් එකකට වැටලා ඉන්න ළමයි ටික ඈ නියමයි හරි very good 78යි 74යි ඉතුරු ටෙස්ට් ඔක්කොම ලියන්න නදීෂා එරන්දි ඉන්නවද ඕම් බලන්න ළමයි මේ බලන්නකො මේ නදීෂා එරන්දි මේ බලන්න දැන් මේ ලකුණු 40ක් දාගෙන ඉන්නේ වැඩ කරගෙන ඕ පේනවනේ දැන් ගොඩ යන යෑම ලකුණු 90යි සුබම සුබ පැතුම් නියමයි right නියමයි මයුරි එරංගි හොඳටම හොඳයි 90යි ඉන්නවද 76යි 78යි මයිකෝන් කාන් ඉන්නවා නම් ඔව් සර්. මයුරි නියමයි හොඳටම කරනවා ඈ නියමයි මොකද එක්සෑම් එක ග්‍රාම නිලධාරී. නියමයි දැන් වැඩ කරගෙන ඉතුරු ටික අතාරින්න එපා දැන් තමයි වැඩ කරන්න ඕනේ ටික අලුත් ළමයි එනවා වැඩ කරනවා මහන්සි වෙන නිසා හොඳට වැඩ කරගෙන යන්න සුබ පැතුම් හරි සර් thank you. EKM සචිනි තාරුකා 74යි 90යි නියමයි එක්සෑම් දෙකයි නියමට එනවා වැඩේ ඉන්නවද නියමයි හොඳ ලකුණක් ඈ නියමයි
ඊළඟට SD ලියනගේ ඉන්නවද? ඔව් සර්. හොඳටම හොඳයි. නියමයි. ලකුණු. ප්‍රශ්න Thank තුනක් you, හරි sir. ගියා නම් තව 94යි 96යි 4ට. නියමයි. හොඳටම කරලා තියෙනවා. හොඳ සුබ Thank පැතුම්. you. මේ 58යි. ඕ හොඳටම එක්සෑම් ලියනවා. මේ 62යි 70යි 64යි 60යි 90යි 76යි 88යි 88ත් full busy වෙන ගමන් ලිව්වේ. මම දන්නවා. හරි. හොඳටම කරලා තියෙනවා ලියනගේ. අපි ඊළඟ එක්සෑම් දෙක මීටත් වඩා හොඳට කරමු ඈ. හරි සර්. නියමයි. අම්මට ගිහින් කියන්න ඕනේ ඈ ලකුණු 88යි කියලා. හරි සර්. හරි. ඊළඟට ML නිමන්තිකා මදුෂානි 88යි නියමයි ඉන්නවද? මේ 62 62 66 62 64 74 නියමයි. දැන් යනවා නියමයට. RM යමුනා සංජීවනි ඉන්නවද? ඉන්නවා සර්. නියමයි යමුනා 88යි මේ 50යි 74යි 64යි. යමුනා මොකද මේ දවස්වල බැහැලා වැඩ කරනවා? ගිය පාර ටිකක් බැන්නදත් මන්ද යමුනා 74න් 50ට බැස්පේකට මම මොනවද කිව්වනේ? නියමයි. දැන් හොඳ තැනක ඉන්නවා. තව මහන්සියලා වැඩ කරමු. ඊළඟ එකට ඊට වඩා ලකුණු දාමු. BMGR දිල්රුක්සි 88යි 52යි 82යි හොඳටම හොඳයි ළමයි නියමයි. TM අයේෂා මදුවන්ති 86යි 66යි 86යි 78යි 68යි 50යි හොඳයි. පටන් ගත්තේ මෙහෙම වුණාට ඉවර කරන්නේ මෙහෙම නියමයි. very good. ඉන්නවද අයේෂා? උපාධි ගුරු විභාගය ගැසට්ටුනා. රජයේ තරග විභාග සඳහා වැඩිම දැනුමක් නොමිලේ ලබා දුන් චාවිදි මේල් YouTube චැනලය සහ ස්පීඩ් IQ ක්ලාස් YouTube චැනලය මෙහෙවනු ලබන චාවින්ද කුමාර. උපාධි ගුරු විභාගය සඳහා IQ සහ GK නව පන්ති ආරම්භයි. විභාගයේ පවත්වන තෙක් අය කිරීම රුපියල් 3200ක් පමණි. අමතර මුදල් ගෙවීමකින් තොරව සියලුම YouTube රෙකෝඩින්ග්ස් විභාගයේ තෙක් නැරඹිය හැක. සාම්ප්‍රදායික තරග විභාග පන්ති පද්ධතියෙන් බැහැරව විභාගයට පෙර පුහුණු විභාග 10ක් පැවැත්වීම. නවීන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව වැඩ කිරීම. පන්ති සඳහා සම්බන්ධ වීමට විභාගයේ නම සඳහන් කර 076යි 760යි 77යි 72ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. විභාගයේදී පමණක් නොව පන්ති තෝරා ගැනීමේදීද ඔබේ IQ දැනුම අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඉන්නවා සර්. අයේෂා නියමයි. ගෙවල් කොහෙද? බලංගොඩ. හොඳයි ඈ. එතකොට දැන් වැඩ කරගෙන යනවනේ. හොඳයි ඈ. දැන් ඉතින් වැඩ ට්‍රැක් එකට බහැලා ඉන්නේ එක්සෑම් එක ග්‍රාම නිලධාරීනේ. ඔව් සර්. රයිට්. එතකොට මහන්සිලා වැඩ ගන්න තව ටිකක්. හයි සර්. හරි. පවනි ඉමේෂා 86යි 56යි 72යි. හොඳයි very good. ඉන්නවද පවනි? අලුතෙන් එක්සෑම් එක මොකද්ද? Teaching exam sir. ටීචින් ටීචින් වලට අපිට සෙට් එකක් හොඳ හයි ස්කෝර් වලින් හැදලා එනවා දැන්. ඒ සානිලා පවනිලා නියමයි ඈ. ඉස්සරහට වැඩ කරගෙන යන් ඈ. නියමයි සුවපැතුම්. AAS මදුමාලි 84යි very good. 68යි 78යි 58යි very good. නියමයි. හොඳ වර්ධනයක්. මදුමාලි ඉන්නවද? very good. DM චේතනා මදුවන්ති 82යි 54යි 66යි හුඟ කෙනෙක්ගේ මේ හයි ස්කෝර් ගහලා තියෙන මේ පාර නියමයි. දැන් නියමයි. very good. චේතනා ඉන්නවද? සුපිරි. IP චතුරි ලසන්තා 82යි 58යි 70යි 52 54 නියමයි. හයි ස්කෝර් එක නියමයි. ඉන්නවද චතුරි? චතුරි ලසන්තා very good. තරුසි සිල්වා 82යි 82 ලකුණු කීයක් තියනවද? 54යි 20 අම්මෝ තරුසි ඉන්නවද? ඔව් සර්. තරුසි මොනවද කරන්නේ මේ මෙච්චර ලකුණු වැඩි කරගන්න? හොඳටම හොඳයි මේ 28යි 46යි 56යි 56යි 54යි ගිය පාර කිව්වද මන්ද හැමදාම 50 ගණන් වල ඉන්නත් බෑ කියලා. නියමයි තරුසි. හොඳටම හොඳයි. දැන් පුතේ වැඩ කරමු මහන්සි වෙලා නියමයි ඈ. චාමිනී මදුසිකා ඉන්නවද? 84යි 82යි very good. ඔව්. චාමිනී හොඳට වැඩ කරන්න ඕනේ. මොකද්ද ලියන එක්සෑම් එක? Teaching sir. නියමයි very good. හොඳ සෙට් එකක් හැදීගෙන එනවා.
නියමයි. මෙතන මේ රිසල්ට්ස් වැඩිපුරම තියෙන ගොඩාක් කට්ටිය කියන්නේ මේ ග්‍රාම නිලධාරියයි පුතේ ඈ. ඒතර ඔයාලගේ රිසල්ට්ස් වෙන් කරලා ගත්තොත් 1 2 3 4 ඔය ඔක්කොම ඉන්නේ. නිසා ගැටලුවක් කරගන්න එපා. හරි? තව ඉස්සරහට යන් කල් හරි. ඇති වෙන්න තියෙනවා අපිට. රයිට්? PH චතුරිකා හේ හර්ෂණී 82යි අලුත්ම ළමයි එක්කෝ ඉන්නවද? ඔව් සර්. චතුරිකා නියමයි. ජෝල් කොහෙද මොනවද එක්සෑම් එක? ග්‍රාම නිලධාරී ගාල්ලේ. හරි ගාල්ලෙන් අපි පුතේ ඊළඟ එක්සෑම් දෙක අනිවාර්යෙන් ලියමු. ලියලා මේ ගේම හා දැන් සර්. අතාරින්න නැහැ. පාඩම් කරගත්ත ගමන් දැන් ජොබ් එක අතේ. අනික් කට්ටිය එනවා පස්සෙන්. එයාලව පහු කරගන්න නොදී අපි වැඩ කරගෙන යන් ඈ. හරි සර්. thank you. DM ඉෂානි දසනායක 82යි ඉන්නවද අලුත්ම කෙනෙක් ඔය? ඔව් සර් ඉන්න. මේ ඉෂානි නේද අර එතකොට ඉතලා කතා කරේ අමාරු වුණාද මොකද්ද කියලා? ඔව් සර් අමාරු නන්නේ. ඉතින් මේ හොඳ අර ලකුණක් පොඩි තියෙන්නේ. ඒවා තමයි සර් වැරදිත්. ඉතින් හොඳ ලකුණක් තියෙනවානේ නියමයිනේ. මොකද්ද ඔයාගේ විභාගය? ග්‍රාම නිලධාරී. ඉතුරු එක්සෑම් ටික හොඳට ලියමු ඈ. හොඳයි ඈ very good. SCS මුතුගල 80යි ඉන්නවද? හොඳයි very good. මුතුගලගේ high score එක මේ නියමයි. මට නම් මාර සතුටුයි ඈ නියමයි ඈ. TGA නිමේසා 80යි අංක 26ක් ගිහිල්ලා තාම 80න් උඩ ලකුණු කියන්නේ ළමයි. දැන් කතා කරන්න දෙයක් නැහැ. නියමයි. ඊතුරු කට්ටියත් මේ මාසේ වැඩ කරන්නකෝ. මේ සතියට දෙකට වෙලා තියෙන විපර්යාසය පේනවනේ. එක්සෑම් ආවා ළඟ ආවා. ඉතින් මිනිස්සු වැඩ කරනවා දැන්. ඒතර වැඩ කරන්නේ නැති ඔයාලට ඉන්න පුළුවන් ද ඔය තත්ත්වෙන්? බෑ වැඩ කරන්න. වැඩ කරන්න. රයිට්? ඔක්කොම පාස් වෙන්න පුළුවන් වැඩ කරන්න මේ මාසෙත් ඇති වැඩ කරනවා නම්. රයිට්? නිමේස 82යි 86යි 78යි හොඳයි ඈ. ඕ මේ 38 ළමෙක් අම්මෝ නියමයි. කොහමද? ඔයාලා අද ඉන්න අඩුම ලකුණෙන් පටන් ගත්ත ළමෙක් අද උඩටම ඇවිල්ලා නියමයි. SFF පාතිමා සංස්නී 80යි පාතිමා නියමයි. ඉන්නවද? very good ඔව් පුතේ. සර්. නියමයි මේ 48 ඉඳලා ආපු ගමන පාතිමා හරියටම හරි නියමෙටම යනවා ට්‍රැක් එක දැන්. අපිට තියෙන්නේ මේ මට්ටම පවත්වාගෙන යෑම සහ ස්පීඩ් එක හදා ගැනීම පාතිමා. ස්පීඩ් එක හදාගත්තම අපිට තව ලකුණු ටිකක් ගන්න පුළුවන්. තේරුණානේ? ඔව් සර්. හරි very good ඈ හොඳයි නියමෙටම නියමයි. high score එක ඈ නියමයි. දිනේසා රත්නායක 80යි. මේ 36න් පටන් අරන් තියෙන්නේ බෑ කියන දේවල් තමයි ඔය කරවලා තියෙන්නේ. ඔය තමයි පන්තියට මේ සහ ඔයා මහන්සියලා වැඩ කිරීමේ ප්‍රතිඵල. දිනේෂා ඉන්නවද? තරම සතුටු සිතුනේ නියමයි. 36යිද පළවෙනි දවසේ තිබ්බේ? ඔව් සර්. ඊළඟ දවසේ 56යි මේ දාලා දෙනවා හරි. ඔව් සර් හරි. නියමයි. ඔයාලට සතුටුයිද? ඔව් සර් ගොඩක්. නියමයි. ඔහොමම වැඩ කරමු ඈ. එක්සෑම් එක දවසට මේක ගන්න ඕනේ. මේ ස්කෝර් එක දාන්න ඕනේ. පුළුවන් මහන්සියලා වැඩ කරන්න. හරි? ඔව් සර් thank you සර්. හරි ලකෝ 31ක් යනකම් 80ෙන් තියෙනවා 33ක් යනකම් 80ෙන් තියනවාද AG ඉසාරා මදුවන්ති 80යි නියමයි ඉන්නවද මේ 80 දාන ඉෂාරත් ඔන්න ලකුණු 38න් පටන් අරන් තියෙන්නේ නියමයි නියමෙටම කරලා තියෙනවා සුපිරි නියමයි RG මල්මි තරුසිකා 80යි 60න් පටන් අරන් තියෙන්නේ නියමයි ඉන්නවද මල්මි APM අනුත්තරා 80යි අලුත්ම ළමයෙක් ඉන්නවද very good හොඳටම කරනවා වැඩේ ඔහොම පවත්වාගෙන යන් SM කෞශල්‍ය දිරුක්සි 80යි 50න් පටන් ගත්තේ අද 80යි very good හොඳටම යනවා KG නයනා කුමාරි 80යි අලුත්ම ළමයෙක් හොඳටම හොඳයි අශේන් හර්ෂ 78යි මේ 60යි 18යි 48යි 56යි 40යි 62යි 44යි අද නියමයි ලබන පාර 85 86ක් විතර දාන්නේ මේ කට්ටිය තමයි රයිට් නියමයි වැඩ කරමු මහන්සියමු නියමෙටම යනවා වැඩේ 34ක් ඉවරයි
හැමදාම වගේ අදත් ඔක්කොම කියනවා. එහෙනම් පුතේ මම මෙතනලා කියවගෙන යනවා ඔක්කොම. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ව නියාමක තනතුර ගැසට්ටුනා. රජයේ තරග විභාග සඳහා වැඩිම දැනුමක් නොමිලේ ලබා දුන් චාවී දිමෙල් YouTube චැනලය සහ ස්පීඩ් IQ ක්ලාස් YouTube චැනලය මෙහෙයවනු ලබන චාවින්ද කුමාර වනසත්ව නියාමක තනතුර සඳහා නව පන්ති ආරම්භයි. සාමාන්‍ය පෙළ ගණිතය විද්‍යාව මව්බස ඇතුළුව සම්මාන 4ක් සහිතව විෂයන් 6ක් උසස් පෙළ 1 විෂයක් පමණක් සමත්ව තිබීම ප්‍රමාණවත් වේ. විභාගයේ බුද්ධි පරීක්ෂණය ප්‍රශ්න පත්‍රයක් පමණි. විභාගයේ පවත්වන තෙක් අය කිරීම රුපියල් 2200ක් පමණි. සම්ප්‍රදායික තරග විභාග පන්ති පද්ධතියෙන් බැහැරව පෙරහුරු විභාග 10ක් පැවැත්වීම. නවීන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව වැඩ කිරීම. හරිම දේ හරිම තැනින් ලබා ගැනීමට නම් ඔබ විභාගයේදී පමණක් නොව පන්ති තෝරා ගැනීමේදීද ඔබගේ IQ දැනුම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. පන්තිය සඳහා සම්බන්ධ වීමට විභාගයේ නම සඳහන් කර 076 760 77 72ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. කොහොම හොඳයි දැන් දැන් අපිට රෑ වෙනවනේ. MG ඉමේෂා දුල්මිනි 78යි නියමයි. හොඳ ලකුණක් වර්ධනය වෙලා තියෙනවා. LH හිරුනි 78යි නියමයි 40 ඉඳලා ඇවිල්ලා තියෙනවා. DM නිශානි 78යි නියමයි 50 ඉඳලා ඇවිල්ලා තියෙනවා. HD නදුනි 76යි නියමයි 40 ඉඳලා ඇවිල්ලා තියෙනවා. කියනවා නැතිනම් හොඳ විතරයි කියන්න තියෙන්නේ. මේ පේනවනේ 34ද 40 නියමයි. MGN මදුවන්ති 76යි නියමයි මේ 38 52 ඇවිල්ලා තියෙනවා. RJMKG හර්ෂණි 76යි නියමයි නියමටම කරනවා. අතීතයේත් එක බාදී හුඟ වර්ධනයක්. MP මිහිරි ප්‍රියංකා 76යි නියමටම නියමයි. WP ශශිකා සෙව්වන්ති 76යි. අම්මෝ ශශිකා ඉන්නවද මේ 16න් විභාග ලියලා අතාරලා දුවන්න ඕනේ මිනිස්සු වැඩ කරලා ගොඩ යන්නේ. නියමටම නියමයි. නියමයි. ශකිලා සෙව්වන්ති ඉන්නවද? නියමයි ඈ. ප්‍රියංකා මයික් එක ඔෆ් කරගන්න සද්ද වෙනවා. MGD රත්නායක 76යි very good. LN ජයවීර 76යි very good. KK නිශාධිකාරියව සම 76යි very good. WDIN විමලසේන 76යි very good. මේ 38න් පටන් ගත්ත වැඩේ කොට දානවා. නිශාදි තරංග 76යි very good. WIR ජයසිරි 74යි very good. RP චමරි ප්‍රියංකා 74යි 44යි very good. DA පවිත්‍රා 74යි very good. ජනනි පුන්සරා 72යි very good 36 ඉඳලා නියමයි. DMR සඳමාලි 72යි very good. EMGT විජේරත්න 72යි very good 56 ඉඳලා. HM දේවින්දි කෞසල්‍ය 72යි නියමයි 48 ඉඳලා. සචින සෙව්වන්දි 70යි 48 ඉඳලා නියමයි very good. පනස්හය EM උදයංගනී ඒකනායක 70යි very good 54 ඉඳලා. EGWT ඉෂාරා 76යි 70යි very good. HB ලක්මාලි 70යි very good. PKG අනූසා 70යි very good. VWK සංදීපනී 70යි very good. REP මදුමාලි RAP මදුමාලි 70යි very good. නිශාන්ති හේමමාලි 68යි 64යි very good. ඕ මේ 24ක් දාලා තියෙනවා. දැන් හොඳ තැනක ඉන්නවා very good. GH නිසංසලා 68යි very good. AD සෙව්වන්දි 68යි very good. RDS භාග්‍යා 68යි very good. GA විජේකෝන් 68යි very good. දිස්මි දිල්හානි 68යි very good 66යි very good. සෞම්‍ය පෙරේරා 66යි very good. VG චතුරිකා 66යි very good. ගීතානි 66යි very good. කුමාර්සිරි 66යි very good. මදුෂානි 66යි very good. සංදීපනි 66යි very good නියමයි. දැන් ට්‍රැක් එකේ වැඩලා තියෙන 42 ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ලක්මිනි 66යි very good. SV අබේසේකර 64යි very good. අබේසේකර ඉන්නවද? ඉන්නවා සර්. දැන් මොකද්ද මං කියන්න ඕනේ? වැඩිපුර පටන් කරන්න කියලා. අබේසේකර අපි දැන් වැඩිපුර වැඩම් කරන්න ඕනේ. මොකද 64 64 66 66 මේ 60 ගණන් 60 ගණන් 60 ගණන් 60 ගණන් 60 ගණන් 60 ගණන් මේ නියමයි මේ අබේසේකර 24 ඉඳලා සුපිරි ගේමක් ගහලා තියෙනවා.
හැබැයි පුතේ මෙතන ස්පීඩ් එක මදි වෙලා තියෙනවා. මට මේ ඔයා දක්ෂ ළමයෙක් නිසා මම මේ කියන්නේ මේ 24න් 64 ආවේ නැත්තම් මම මේක කියන්නේ නැහැ. ඔයා හොඳට වැඩ කරා. මේ 64 කියන්නේ විභාග ලකුණෙන් ඔයාට තව ලකුණු 15ක් 20ක් වැඩි වෙලා එනවා. හරි ඊට වඩා ඔය ලකුණු 60 ගණන් වල තියෙන ඔක්කොම 20ක් වැඩියෙන් ගන්නවා. මෙච්චර තරකණය ගණන් අමාරු 3ක් කියලා දාලා පේපර් එන්නේ නැහැ. හරි ඔසේ තර්කණේ ගානත් මගේ සම්පූර්ණයෙන්ම වැරදිලා තිබ්බේ. හා අපි සාකච්ඡා ගන්න. ඔව් නේ ඒ කියන්නේ එකක් හරි ගියා නම් 74යි. රයිට් එතකොට අපි මේසෙකට ලකුණු වැඩි කරගන්න ඕනේ. දැන් අපි 60 හිටිය කාලේ ඇතිනේ. ඔව් සර්. එහෙනම් අපි ලබන පාර මේ ගේම් එක ගහ ගන්න ඕනේ. තව ලකුණු 10යි හදා ගන්න ඕනේ විභාගේ ගොඩේ ගොඩ යන්න. රෑන්ක් එකකට. හරිනේ? මේ හරි සර්. DM ඉමේෂා මදුමාලි 64යි very good හොඳයි. තව පාර හොඳයි. තව ඉස්සරහට යන්. KM දිනුසා චතුරාගේ 64යි very good. S තරුෂානි 64යි very good. නදීෂා 62යි very good. 28න් 62 පුතේ නියමයි very good. ඔයා තව ඉස්සරහට යන්. හොඳට මහන්සිලා වැඩ කරලා තියෙනවා. එතකොට තව යන්න පුළුවන් very good ඈ. සඳමාලි මාෂා 62යි very good. HPR චතුරංග 62යි very good. තව වැඩ කරමු ඈ. අර ඉස්සරේ හොඳයි හොඳයි. පූර්ණි අනුපමා 62යි very good. කාවින්දි කුලතුංග 60යි very good 28 ඉඳලා නියමයි. කාවින්දි ඉන්නවද පුතේ ඔයත් මේ බලන්න 78යි 60යි 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 මේ ලකුණු දැන් ටිකක් වැඩි කරගන්න ඕනේ. හරිනේ දැන් මහන්සියලා වැඩ කරන්න very good හොඳ ලකුණු ඉන්නවා. හැබැයි අපි තව මහන්සියලා වැඩ ගන්න ඕනේ. විරාෂා ගෞරවි 60යි very good. 46යි 70යි 70 පුතේ ඔයා ඉන්නවද? විරාෂත් තව මහන්සි වෙන්න ඕනේ. විරාෂ තව මහන්සි වෙන්න ඕනේ. දැන් මේ හොඳ ලකුණක ඉන්නවනේ. මට මේ වැට උඩ ඉඳලා විභාග අසමත් වෙන්න ඕනේ දකින්න ඕනේ නෑ නේද අපි? අපි විභාගේ පාස් වෙන්න ඕනේ ස්ථිරවම. රයිට්? ජොබ් එක අතේ තියෙන්නේ. ගන්න ඕනේ. ගන්න තව චුට්ටක් මහන්සි වෙන්න විරාෂ ඈ. සර්. හරි very good ඈ. ජයසිංහ 60යි very good. මේ කාංචනා 60යි very good. කාංචනා ඉන්නවද? නියමයි. 16යි 32යි 46යි 50යි 54යි 50යි 22යි 60යි very good. කාංචනා ඉන්නවද? පුතේ හොඳ ගමනක් තියෙනවා. තව අපි යන් ඈ. තව යන්. ජයසිංහ very good. 46 ඉඳලා 60 very good. පෙරේරා 60යි 30 ඉඳලා very good. ලියන ආරච්චි 60යි very good. අන්ජුලානි 60යි very good. දිල්මි භාග්‍ය 60යි very good. ඉන්නවා සර් මට සිග්නල් ලෙවල් පොඩ්ඩක්. හරි කාංචනා ගොඩ යන්න හොඳයි ඈ. සඳමාලි 58යි very good. පුතේ සඳමාලි තව ඉස්සරහට යන්න ඕනේ දැන්. දැන් අපි 50 ගණන් 60 ගණන් 40 ගණන් මේ හුඟ ඉන්නවනේ. සර් මෙහෙන් ලකුණු දෙන්නේ කොහොමද පේපර් එකට? මොකක්ද අහන්නේ? සර් මෙහෙම ලකුණු දෙන්නේ කොහොමද පේපර් කරලා එවන්න ඕනේද? රොවිනි අලුත් ළමයේද? ඔව් සර්. ඔයා මොකද ලියන එක්සෑම් එක? ටියුෂන් එක. ආ ක්ලියර්. අපි පෙරහොරු විභාග 10ක් පවත්වනවා. එතකොට ඔයාලා පේපර් එක ලියන්න පැයක් අරන් අපි දෙනවා දවසක් පේපර් එක දෙනවා කැමති පැයක් අරන් ලියලා මට පේපර් එක ගෙවනවා. මම පේපර් ටික බලලා තමයි මේ සාකච්ඡා කරන්න ලකුණු දෙන්නේ. මේ විදිහට ග්‍රාම නිලධාරියාට දීපු 8 වෙනි ටෙස්ට් එක මේ 10ක් තියෙනවා. තව දෙකක් තියෙනවා. ඒ දෙකක් ලියන්න ටීචින් අයටත් වෙනම 10ක් තියෙනවා. හරි නේද? හරි. නදීෂා මදුසානි 58යි. පුතේ තව ඉස්සරහට යන්. හංසිකා තව ඉස්සරහට යන්. කවීෂා 58යි තව ඉස්සරහට යන්. සෙව්වන්දි තව ඉස්සරහට යන්. සඳනි වත්සලා තව ඉස්සරහට යන්. 58යි. සෙව් මුණසිංහ 58යි තව ඉස්සරහට යන්. කාංචන මාලා ප්‍රබෝධිනී 56යි තව ඉස්සරහට යන්. රාජ් 56යි තව ඉස්සරහට යන්. එවන්ති දිසානායක 56යි තව ඉස්සරහට යන්. හොඳයි මේ 28 ඉඳලා දැන් හැදිලා එනවා. තව යන්. ගමගේ 56යි ඉස්සරහට යන්. මනීෂා 54යි ඉස්සරහට යන්. කුමුදු ජයතිලක